ආයුබෝවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඔයාලා ලංකාවේ ඉඳලා රොමේනියාවට එද්දි මොනවද අරන් එන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා කියලා තිබ්බා අයියේ මේ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. අපි එහෙනම් කතා කරමු ලංකාවේ ඉඳලා රොමේනියාවට එද්දි මොනවද අරන් එන්න ඕනේ කියලා. ඔයාලා හැමෝම දන්නා අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික අරන් එන්න ඕනේ. ඒ ටික ඒජන්සි එකෙන් දෙනවා. ඉතින් මම ඒ ගැන අද කතා කරන්නේ නැහැ. මොකද මේ වීසා එක, පාස්පෝර්ට් එක, work agreement ඒ ටික කොහොමත් ඒජන්සියෙන් දෙනවා. ඉතින් ඒක මිස් වෙන්නේ නැහැ. ඒක මිස් වෙනවා අඩුයි. අපි ඊට අමතර දේවල් ගැන අද කතා කරමු. ඉතින් මෙතනදී මම ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. මම රොමේනියාවට එද්දි අරන් ආපු දේවල් තමයි මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නේ. මටත් ඇත්තටම එක දෙයක් අරන් එන්න බැරි වුණා. ඒ තමයි ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එක. ඉතින් ඔයාලා ලංකාවේ සැහැල්ලු වාහන හරි බර වාහන හරි ලයිසන් එක තියෙනවා නම් ඒ ලයිසන් එක මතක් කරලා ඉන්ටර්නැෂනල් කරලා අරන් එන්න. මොකද මම එහෙම කියන්න හේතුව තමයි මමත් රොමේනියාවට ආවට පස්සේ මම ලයිසන් එක ගෙනාවා. හැබැයි මම ඉන්ටර්නැෂනල් කරලා නෙමෙයි ගෙනාවේ. ඉතින් ඇත්තටම මමත් හිතුවේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක මට අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. හැබැයි මම මෙහෙට ආවට පස්සේ මට ඉන්ටර්නැෂනල් ලයිසන් එක අවශ්‍ය වුණා. ඉතින් එහෙනම් මතක ඇතුව ඔයාලා ඉන්ටර්නැෂනල් ලයිසන් එක අරන් එන්න රොමේනියාවට එද්දි. හරි ඊට පස්සේ අත්‍යවශ්‍යම දේ තමයි සල්ලි. ඔයාලා රොමේනියාවට එද්දි ඩොලර් 50ක් හරි ඩොලර් 100ක් හරි අනිවාර්යෙන්ම අරන් එන්න. ඩොලර් 100ක් බැයි නම් අඩුම ගානේ ඩොලර් 50ක්වත් අරන් එන්න. මොකද මෙහෙට ආවට පස්සේ ඔයාලට සල්ලි අත්‍යවශ්‍ය වෙනවා. මොකද සමහර වෙලාවට කම්පැනි එකෙන් සල්ලි දෙනවා. ඒ කියන්නේ ආව ගාම ඩොලර් 100ක් වගේ ගාණක් දෙනවා. හැබැයි ඒක සමහර කම්පැනි වලින් දෙන්නත් ඉඩ තියෙනවා, නොදෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මම මෙහෙට ආවමත් මුලින්ම මම වැඩ කරන කම්පැනි එකෙන් මට සල්ලි දුන්නා. කෑම් බීම ගන්න ඒවට මට වෙනම සල්ලි දුන්නා. ඩොලර් 100ක් දුන්නා. ඒක පඩියෙන් ඒගොල්ලෝ අඩු කරගත්තා. ඉතින් මම ඒ වුණාට හැබැයි මම සල්ලි අරගෙන ආවා. මට මතක විදිහට මම ඩොලර් 100ක් විතර මෙහෙට අරන් ආවා. අපිට කියන්න බෑනේ දෙයිද නැද්ද කියලා. ඒ හින්දා කෝකටත් හොඳයි ඩොලර් 100ක් විතර අරන් එන එක. ඉතින් හුඟක් වෙලාවට කෑම් බීම දෙනවා. හැබැයි ඉතින් මොකද සල්ලි අවශ්‍ය වෙනවා. මොකද ඔයා මෙහෙට ආවට පස්සේ සිම් එකක් අරගෙන ඒකට කාඩ් එකක් දාගෙන ලංකාවේ ඉන්න කට්ටියට හරි කතා කරලා කියන්න එපා මම දැන් රොමේනියාට ආවා කියලා. ඉතින් ඒකින්ද මතක ඇතුව ඩොලර් 50ක් හරි 100ක් හරි අරන් එන්න. අඩුම ඩොලර් 50ක් විතර අරන් එන්න. අනිත් දේ තමයි ඔයාලා රොමේනියාවට එද්දි ඔයාලා ලංකාවේ රහට කන්න ඕන නම් තුන පහ කුඩු අරන් එන්න. තුන පහ කුඩු කියලා මම අදහස් කරේ මිරිස් කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු, ඒ වගේම තව තියෙනවනේ එක එක ඔය මස් වල දාන එක එක මේ තුන පහ වර්ග. ඉතින් ඒ දේවල් අරන් එන්න. මොකද මෙහෙ තියෙන මිරිස් කුඩු එහෙම වැඩි සැර නැහැ. සැරට කන්න ඕන නම් ඒ ටික අරගෙන එන්න. අවුරුද්දකට විතර ඉතින් අරන් එන්න බෑ ඇත්තටම. සාමාන්‍යයෙන් මාසයකට දෙකකටවත් ඔයාලට පුළුවන් නම් අරන් එන්න ලංකාවේ රහට කන්න ඕන නම් ඇත්තටම. ඉතින් ඒ වගේම ඔයාලට ආයෙ පුළුවන් නම් ගේන්න නූඩල්ස් පැකට් කොත්තුමී වගේ ඒ වගේ පැකට් ඔයාලා බලලා සාමාන්‍යයෙන් පැකට් මාට මතක විදිහට මං ගෙනාවා පැකට් 7-8ක් විතර ගෙනාවා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් ගේන්න. මොකද මේ මං ඇත්තටම ඒවා ගෙනාවේ මොකද මම පළවෙනි පාරට තමයි රට එන්නේ. එතකොට මම දන්නේ නැහැ මේ තියෙන සිටුේෂන් එක මොන වගේද කියලා. ඉතින් මොකද අපිට කියන්න බෑනේ. මොකද මම මෙහෙට එදී මේක මං සුදුද කල්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒකින්ද මං අරන් ආවා. ඒ වගේ මං තව කෑම හදාගෙන ආවා. ඉතින් හොඳම දේ තමයි ඔයාලට පුළුවන් නම් කොත්තුමී පැකට් 8ක් 10ක් විතර අරගෙන එන්න. මොකද මේ ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙහෙන් ගන්න පුළුවන් නූඩල්ස් අරම මේවා ඒ හැමදේම ගන්න පුළුවන්. මම මේ කියන්නේ මොකද දැන් ඔයාලා මෙහෙට ආව ගමන්ම සුපර් මාකට් පස්සේ දුවන්න බෑනේ. සුපර් මාකට් පස්සේ දුවන්න ඔයාලට කාලයක් නැහැ. එහෙම ලංකාවෙන් ගේන එක හොඳයි. හරි ඊට පස්සේ ඔයාලා මෙහෙට සීත කාලේ එනවා නම් සාමාන්‍යයෙන් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි ඒ වගේ මාසවල එනවා නම් රොමේනියාවට අනිවාර්යයෙන්ම සීතලට අඳින්න ජැකට් එකක් අරන් එන්න. ග්ලව්ස් දෙකක් අරන් එන්න ලංකාවේ. හොඳ ඝනකම් තියෙන මේස් අරන් එන්න. සපත්තු එහෙම කොහොමත් ගේනවනේ ඔයාලා. ඒ ටික අරන් එන්න. මොකද එකපාර මෙහෙන් ඇවිල්ලා ඔයාලට ගන්න අමාරුයි. ගන්න බැරි ගමන් නැහැ. සල්ලි තියෙනවා නම් ගන්න පුළුවන්. ඉතින් මේ එකපාර ආව ගාම ලොකු ගණක් වියදම් කරලා මම දන්නවා ඉතින් උග කට්ටිය ගන්නෙ නැහැ. ඉතින් සීතල කාලේ එනවා නම් අනිවාර්යයෙන්ම සීතලට රෙඩි වෙලා එන්න. මෙහෙන් ගන්නවට වැඩියේ ඔයාලට මේ ලංකාවෙන් අරන් එන එක හොඳයි. හැබැයි මෙහි ඇඳුම් හොඳයි. හැබැයි ප්‍රශ්න තියෙනවා ඔයාලා මෙහෙට ආව ගාම ගිහිල්ලා මේ shopping කරන්න යන්න බෑනේ. මෙහෙට ආව ගාම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා මේ කියන්නේ ඇඳුම් කඩ. ඉතින් ඒකින්ද පොඩ්ඩක් මෙහෙට ආවට පස්සේ ඒ දේවල් වලට හුරු වෙනකන් ওই ටික අරගෙන එන්න. ඔය වගේ සිටුේෂන් එකකට මුහුණ දෙනවට වැඩිය හොඳයි අරන් එන එක. මොකද අරන් ආවට පස්සේ මාසයක් විතර යද්දී ඔයාලට මේ හුරු වෙනවා. ඊට පස්සේ අවුලක් නැහැ. ඊට පස්සේ ඕන තැන ගිහිල්ලා ඕන දෙයක් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද මෙහෙන් ගන්න බලාගෙන આવොත් එහෙම ඔයාලා ලොකු ගාණක් මෙහෙට අරගෙන එන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ජැකට් එකක් මෙහෙ එනවා සාමාන්‍යයෙන්
ලෙව් 200ක් විතර. ලෙව් 200 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 12000ක් විතර. ඔව් 12000ක් විතර වෙනවා. ඉතින් ලෙව් 200ක් ලෙව් 250ක් ඔය කියනවා. ඉතින් ඊට වැඩිය හොඳයි ලංකාවෙන් ගානට ওই ටික පැක් කරගෙන එන එක. මං කිව්වාගේ ජැකට්, මේස්, අර සීතල නම් දින කලිසම්, ටී-ෂර්ට්ස්, අද්දික ටී-ෂර්ට්ස් ඒ ටික අරගෙන එන්න. ඒ වලින් සාමාන්‍යයෙන් ඔයාලා ජැකට් එකක් තිබ්බනම් ඇති. අද්දික ටී-ෂර්ට් 5ක් විතර, කලිසම් 5ක් විතර. ඒ වගේ අරගෙන එන්න. මේස් ජෝඩු ඉතින් සාමාන්‍යයෙන් මං හිතන්නේ මේස් ජෝඩු නම් 6-7ක්වත් ගේන්න වෙයි. 10කට කිට්ටු වෙන්න ගේන්න වෙයි. ඉතින් ඒක මට හරියටම කියන්න බෑ. ඔයාලා කැමති ප්‍රමාණය අරන් එන්න. අයිස් කැප් ඒ ටික අරගෙන එන්න අනිවාර්යෙන්ම. ඒ ටික ඔයාලට මෙහෙට ආවට පස්සේ ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ ඔය කාලේ එනවා කියන්නේ මෙහෙ පට්ට සීතලයි. මොකද ලංකාවේ නුවරඑළියේ තියෙන සීතල නෙමෙයි මෙහෙ තියෙන්නේ. ඒකෙන් හින්දා ඒ ටික අරගෙන එන්න අනිවාර්යෙන්ම. තේනවද ඔයාලට? මේ ගස්වල තියෙන කොළ ඔක්කොම බිමට වැටෙනවා කහපාට වෙලා. මේ කාලේ රොමේනියාවට මාර ලස්සන කාලයක් ඇත්තටම. මුළු ගස් ඔක්කොගේම ඔය කොළ කහපාට වෙලා තියෙන මෙන්න මේ වගේ. තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා මෙහෙට එද්දි ෆෝන් එක අනිවාර්යෙන්ම අරන් එනවනේ. ඉතින් එතකොට ෆෝන් එකට කාඩ් එකක් දාලා රෝමින් ඇක්ටිව් කරලා එන්න. මේ එයාපෝට් එකට ආවට පස්සේ ඔයාලට ගෙදරට එතකොට කෝල් එකක් ගන්න පුළුවන් රෝමින් ඇක්ටිව් කරගෙන ආවොත් එහෙම. සමහර කට්ටියට මෙහෙට ආවට පස්සේ කුන්දේ අමාරුව හැදෙනවා. ඒක හුඟක් කට්ටියට තියෙනවා. ඉතින් අර කොන්දර දාන්න මං හිතන්නේ ලංකාවෙත් ඇති. අර බෙල්ට් තියෙන කොන්දර දාන. ඉතින් ඒ වගේ බෙල්ට් එකකුත් අරන් එන්න. මොකද මේ බෙල්ට් එක දාලා තියෙද්දි කොන්දේ අමාරුව හැදෙනවා අඩුයි. අර සීතල වැඩි වෙද්දි මේ කොන්දේ අමාරුව හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද බෙල්ට් එකක් අරන් එන්න. මෙහෙන් ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයාලට කෝකටත් හොඳයි ලංකාවෙන් අරන් එන එක. අරන් ආවට පස්සේ මේ ඔයාලට යම්සි කාලයක් ඔය ටික පාවිච්චි කරන්න පුළුවන් නේ. ඊට පස්සේ මෙහෙන් ගන්න. මොකද ඒකට හේතුව තමයි සල්ලි ගොඩක් මෙහෙට අරන් එන්න ඕනේ. ඉතින් එහෙම අරන් එන්න නෑනේ නේ ඇත්තටම. ඔයාලා මෙහෙට එන්නේ ගේමක් ගහන්න බලාගන්නේ. ඉතින් ඒකින්ද ලංකාවෙන් ගෙන එක හොඳයි. ඉතින් ආයේ ඔයාලා අරන් එන්න ඕනේ අත්‍යවශ්‍යම දේවල් ටිකක් තමයි පැනඩෝල්, සිද්ධාලේප, සමහනුත් අරන් එන්න ඒකත් හොඳයි. මං ওই ටික අරන් ආවා. මොකද ඇත්තටම මට එහෙම ලෙඩක් තිබ්බේ නෑ. හැබැයි කියන්න බෑනේ. මොකද ලංකාවේ දේශ ගුණය වගේ නෙමේ මේ දේශ ගුණය සම්පූර්ණයෙන් වෙනස්. වෙලාවකට සීතලයි, වෙලාවකට රස්නේ. ඉතින් ওই වගේ යන්නේ. ඉතින් ඒකෙන් හින්දා පැනඩෝල් ඔයාලා මොනවා හරි ගාන බාම් වර්ගයක්, හුඟක් වෙලාවට සිද්ධාලේප, අයිඩෙක්ස් ඔය වගේ තියෙනවනේ ලංකාවේ බාම්. ඉතින් ගයිස් මෙහෙ සෙම හැදෙන්න තියෙන ප්‍රතිශතය ගොඩක් වැඩි. ඉතින් හුඟක් වෙලාවට ඔය සෙමට බොන මේ පෙති තියෙනවනේ. ඉතින් ඒවත් බලලා මේ ડોක්ටර් කෙනෙක්ව හම්බෙලා හරි ගමන්නේ. ඒ ටිකත් අරගෙන එන්න. මොකද මෙහෙ බෙහෙත් සෑහෙන්න සැරයි. ඉතින් ආව ගමම මෙහෙ බෙහෙත් බොන්න බෑනේ. මම ඔයාලට කියන්නේ ලෙඩක් හැදෙයි කියලා නෙමෙයි. ඉතින් කෝකටත් හොඳයි අපි මේ පෙර සූදානමකින් මෙහෙට එන එක. පොඩි බෙහෙත් පෙට්ටියකුත් අරගෙන එන්න. ඒ කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. පැනඩෝල්, එතකොට ඔයාට මොනවා හරි හදිසියක් වුණොත් ගන්න බාම් වර්ග, සමහන්, එතන ගියාම ඔය සෙමට හෙම්බිරිස්සාවට මොනවා හරි පෙති ටිකක්. ඉතින් ওই ටික අරගෙන එන්න. ඒ වගේම මේ ඒජන්සි එකෙන් දෙන ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික, ඒ කියන්නේ වීසා එක, පාස්පෝර්ට් එක, වර්ක් ඇග්‍රීමන්ට් එක, ඒ ටික ඔක්කොම වෙනම ක්ලියර් ෆයිල් එක දාගන්න. දාගෙන ඒ ටික වාගේ අතේ තියාගන්න. ඒ ටික නැති කරගන්න එපා. ඒ ටික ගොඩක් වැදගත්. බැගේජ් එකට දාන්න ඔයාගේ ඇඳුම්, ඔයාගේ කෑම බීම, ඒ වගේම ඔයාගේ බෙහෙත් ඒ ටික ඔක්කොම බැගේජ් එකට දාන්න. බැගේජ් එකත් කිලෝ 30 නම් හරියටම කිලෝ 30 අරන් යන්නත් එපා. මට ඒ කියන්න අමතක වුණා. සාමාන්‍යයෙන් කිලෝ 28ක් ওই වගේ ප්‍රමාණයක් කිලෝ එකක් විතර අඩු කරලා අරන් යන්න. මොකද සමහර වෙලාවට එයාපෝට් එකේ ගිරුවාම කිලෝ 30ට වැඩිය පෙන්නනවා. අපි ගෙදරින් ගිරාගෙන යනවා. හැබැයි එයාපෝට් එකේ ගිරුවාම කිලෝ 30ට වැඩිය පෙන්නනවා. ඔය මට උන දේවල් තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරන්නේ ඇත්තටම. හැබැයි ඒක නම් උනේ මම රොමේනියාවේ ඉඳලා ලංකාවට යද්දි වැකේෂන් එකක් තමයි ඔය දේවල් උනේ. මොකද මේ එකපාරම එයාපෝට් එකේ එක්සිට් වෙන එක ගොඩක් වටිනවා. ඒක එතකොට මේ ලොකු ස්ට්‍රෙස් එකක් නෑ මේ ඔළුවට. හරි ඔයාලා රොමේනියාවට ආවට පස්සේ ඔයාලට හම්බෙන සැලරි එක ඔයාලා යවන්නේ හිතන්නකෝ ඔයාගේම account එකට කියලා. එතකොට ඒ අදාළ account එකේ, ඒ කියන්නේ ඔයාලා සල්ලි අරින account එකේ online app එක හදාගෙන ඉන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් සල්ලි ගියාද නැත්නම් තව දවස් යනවා සල්ලි යන්න. එතකොට ඔයාලට ඒ ටික බලන්න පුළුවන්. ඒ හින්දා මේ online app එක අනිවාර්යයෙන්ම හදාගෙන ඉන්න. ඒක වටිනවා. මොකද මේ ආයේ ගෙවල් වලින් කවතරින්න ඕනේ නැහැ නේ සල්ලි ගියාද කියලා බලන්න. ඉතින් ඔයාගේ account එකට ඊට පස්සේ log වෙලා බලන්න පුළුවන් සල්ලි ගිහිල්ලාද නැද්ද, තව වෙලා යනවද, තව කල් යනවා සල්ලි යන්න. ඉතින් සාමාන්‍යයෙන් වයිස් එකෙන් සල්ලි අරෙද්දි තප්පර පහක් ඇතුළත වගේ ලංකාවට සල්ලි යනවා. ඉතින් මේ වෙන කෙනෙක්ගේ එකකට අරිනවා නම් ඒ දේ උන්නේ නැහැ. ඉතින් එතකොට එයාට බලන්න පුළුවන් නේ අම්මගේ හරි තාත්තගේ හරි වයිෆ්ගේ හරි account එකට අරිනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් නේ. ඉතින් ඔයාගේ account එකට අරිනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ account එකේ
ඔන්ලයින් ඇප් එක හදාගෙන ඉන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා ලංකාවේ ඉඳන් රොමේනියාවට ආවට පස්සේ ඔයාට හම්බෙන සැලරි එක හිතන්නකෝ ඔයාගේ account එකට ඔයා transfer කරන්න කියලා. ඒ අදාළ account එකේ online app එක ලංකාවේ ඉඳන් මෙහෙට එද්දි හදාගෙන ඉන්න. ඒක මාරම වටින දෙයක්. මොකද ඔයා සල්ලි දැම්මට පස්සේ ඔයාට බලන්න පුළුවන් මෙහි ඉඳන් සල්ලි ගිහිල්ලා තියෙන්නේ කියලා. දැන් ඔයා අම්මගේ හරි තාත්තාගේ හරි වයිෆ්ගේ හරි account එකකට අරනවා නම් එහෙම ඕනේ නැහැ. මොකද එතකොට ඒක ඒගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් නේ. දැන් සාමාන්‍යයෙන් ඔයාගේ account එකට නම් අරින්නේ. එතකොට ගෙදර එක්කෙනෙක් ඔය අරින්න ඕනේ පාස්බුක් එක දීලා අප්ඩේට් කරන් ඉන්න කියලා. එතකොට එහෙම ඕනේ නැහැ. මොකද මේක මාර වටින ක්‍රමයක්. මොකද අපිට බලා ගන්න පුළුවන් සල්ලි ගිහිල්ලාද නැද්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ ඉඳන් වයිස් ඇප් එකකින් සල්ලි එරියොත් එම තප්පර 5ක් ඇතුළත වගේ ලංකාවට සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවා. ඉතින් හොඳම දේ තමයි මතක ඇතුව ඔන්ලයින් ඇප් එක හදාගෙන ඉන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාට මේ ඉඳන් සල්ලි ඕන කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. මෙහි ඉඳන් බලන්න පුළුවන් ඔයාගේ account එකේ balance එක. මොකද අනිත් එක ඔයා මෙහෙට ආවට පස්සේ හුඟක් කාලවට account එකක් හදන්නත් සමහරලා ටික කාලයක් යනවනේ. ඉතින් එතකොට වෙන කෙනෙක්ගේ account එකකින් එන්න පුළුවන් ඔයා සල්ලි දාන්න. නැත්තම් MoneyGram හරහා වෙන්න පුළුවන් සල්ලි දාන්න. එතකොට ඔයාට ඒ වෙලේම verify කරගන්න පුළුවන් මගේ account එකට සල්ලි ගිහිල්ලා තියෙන්නේ කියලා. මොකද එතකොට මේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඉතින් ඔය මට තිබ්බ ප්‍රශ්න තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම හිතන්නේ මේ මගේ වීඩියෝස් බලන කට්ටියක් ඉන්නවා මේ ළඟදිත් රොමේනියාවට එන්න බලාගෙන ඉන්න. ඉතින් ඒ කට්ටියට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඉස්සරහට එන්න බලාගෙන ඉන්න කට්ටියටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මම හිතන්නේ මට මොකුත් අමතකුනේ නැහැ. මම ඔයාලට ඔක්කොම කිව්වා ලංකාවේ ඉඳලාදී ගේන්න ඕනේ මොනවද කියලා. මම හිතන්නේ මම ඔක්කොම කිව්වා. මට මොකක් හරි මිස් වුණා නම් පොඩි කමෙන්ට් එකක් දාන්න ඔයාලා. හරි ගයිස් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මොකද මම වැඩ ඇරිලාව ගමන් තමයි මේ වීඩියෝ එක කරේ.